මේ ආකාරයෙන් එහි ඇති ජලය 90ක් පමණ ඉවත් කර ගැනීමට මේ ඔබ දකින යන්ත්‍රය වෙත ඇතුල් කරනවා. පසුව ඉන් ඉවත් කරගන්නා මෙම කඩදාසි දින 1:00ක් පමණ පවනේ වේලා ගනු ලබනවා. සිටින්නේ කුරුණෑගල ගණේගොඩ අත්කඩද නිෂ්පාදන මධ්‍යස්ථානයේ. මෙහිදී කෙරෙන්නේ සුදු කඩදාසි. ඒ කියන්නේ මුද්‍රණාවලින් ඉවත් කරන සුදු කඩදාසි මෙහාට ගෙනල්ලා පල්ප කරලා නැවතත් අලුත් කඩදාසියක් බවට පරිවර්තනය කිරීම. එහි මූලික ක්‍රියාවලිය විදිහට කඩදාසි ගෙනල්ලා අපි තේරීමක් කරනවා. ඒ කියන්නේ මිශ්‍ර වෙලා තියෙන සුදු කඩදාසි තෝරලා සුදු කඩදාසි වෙන් කරගෙන ඊට පස්සේ පැය 24ක් ඒක අපි අඟවා ගන්නවා. ඊට පස්සේ බීටා මැෂින් එකට දාලා පැය 1:00ක් පමණ කාමරගෙන අපි එහිදී කරන තත්ත්ව පරීක්ෂණයක්. ඒ කියන්නේ කඩදාසිය මොනතරම් දුරට ඇඹරිලා තියෙනවද, ඒකේ තව කෑලි තියෙනවද, පල්ප් එක නියම අපට අවශ්‍ය ප්‍රමාණයට ඇවිල්ලා තියෙනවද කියලා තත්ත්ව පරීක්ෂණයක් කරනවා. ඉන්පසු නියම තත්ත්වයට පල්ප් එක ආවට පස්සේ වැට් මැෂින් එකට දාලා අපි කඩදාසි නිර්මාණය කරගන්නවා. මෙසේ දාගත් කඩදාසි මේ ආකාරයෙන් මැද ගැනීම සිදු කෙරෙනවා. මෙම යන්ත්‍රය හඳුන්වන්නේ කැලෙන්ඩරින් යන්ත්‍රය යනුවෙන්. මේ අපි දකින්නේ ගණේගොඩ අත්කඩ නිෂ්පාදන ආයතනයේ 15 දිනක පමණ වන කාන්තාවන් අතින් නිපදවෙන අත්කඩදාසි වෙළඳ පොළට නිකුත් කිරීමට සූදානම් කොට ඇති ආකාරයයි.